Hi guys, Silo Trails අද අපි යන්නේ පොල්ගොල්ල වේල්ල බලන්න. 1976 දී මහවැලි ගඟ හරහා ඉදිකර වේල්ල තමයි මේ පොල්ගොල්ල වේල්ල. මේ ප්‍රධාන අරමුණ තමයි මහවැලි ගඟේ වතුර උතුරට අරන් යන එක. කෘෂි කර්මාන්තයට අදාළව සහ ජල විදුලි නිෂ්පාදනයට අදාළව ජලය සපයා ගැනීම තමයි මේ අරමුණ උනේ. පොල්ගොල්ල හැරවුමෙන් පස්සේ නල මාර්ගයකින් මෙම ජලය උකුවෙල දක්වා අරගෙන යනවා. ඒත් සුදු ගඟට නිදහස් කරන ජලය එතැන් පටන් ඕතැන්න ජලාශයේ සිට අනුරාධපුර පොළොන්නරුවේ තියෙන වැව් අමුණු වලට රැගෙන යනවා. ඉතිරි ජලය මහවැලි ගඟ දිගේ වික්ටෝරියා ජලාශයට යනවා. ජල පාලන වේලක් විදිහටත් මෙම වේල්ල භාවිතයට ගන්නවා. මේ විදිහට අපි වේල්ල උඩින් ගියා. හැබැයි වීඩියෝ කරන්න නම් දෙන්නේ වාහනේ යන ගමන් මේ විදිහට වීඩියෝ එකක් ගත්තා. පොල්ගොල්ල වේල්ල උසින් මීටර් 14.6ක්ද පළලින් මීටර් 144ක්ද පමණ වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ප්‍රදේශයේ තමයි මේ වේල්ල පිහිටලා තියෙන්නේ. ඕනෑම වෙලාවක මේ පොල්ගොල්ල වේල්ල උඩින් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කෙටි මාර්ගයක් විදිහට මේ ප්‍රදේශයේ ජනතාව මේ වේල්ල සහිත මාර්ගය භාවිතයට ගන්නවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් එක්කින් හමුවන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා දේවල් ඔබට එකතු කරගන්න පුළුවන් වෙනවා.